හැමදෙනාටම යහපත් දවසක් උදා වේවා. අපි හැම කෙනාගේම ජීවිතය යහපත් කරගන්නට, සම්බන්ධතා යහපත්ව පවත්වා ගන්නට වැදගත්ම දෙයක් තමයි මේ sannivedanaya කියන ස්වභාවය. sannivedanaya කියලා කියන්නේ අනිත් අයත් එක්ක ගනුදෙනු කරන විදිය. දැන් ඇත්තටම සාමාන්‍ය මුලින්ම ඒ සඳහා අපි මනසින් නිරෝගී වෙන්නට ඕනේ. හැම වෙලේම අපේ හිත තුළ කරුණාව, මෛත්‍රිය, දයාව වගේ හොඳ ආකල්ප යහපත් සිතුවිලි අපි ඇති කර ගන්නට ඕනේ. අන්නේ සිතුවිලි මනස තුළ නිර්මාණය වෙනකොට අපේ වචන යහපත් වෙන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් මේ ලෝකේ ඊ타ත්ම අධ්‍යාත්මික මට්ටමේ එහෙම නැත්නම් ලෞකික ජීවිතයන් වලින් ඉහළට ගිය චරිත ගත්තාම ඒ චරිත හැම වෙලේම අනිත් අය සුහදශීලී, අනිත් අයට ලෙන්ගතු, අනිත් අයට දැනෙන චරිත විදිහට ජීවත් වුණායි. එහෙම දැනෙන අනිත් අයත් එක්ක ජීවත් වෙනකොට ඒ අයගේ ශක්තිය වැඩි වෙනවා. ඒතකොට අර එකමුතු භාවයකින් ගොඩාක් දේවල් සිදු කරගන්න පුළුවන් වෙනවා අර හුදකලාව යමක් කරනවට වඩා. දැන් අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගත්තාම උන්වහන්සේ හැම මොහොතකම අනිත් අයට ධර්ම sannivedanaya කරේ නේලා කන්න සුඛා පේමනීයා හදයංගම පෝරි බහුජන කන්තා බහුජන මනාපා තථා රූපින් වාචම් භාසිතාති කියලා. ඒ කියන්නේ හැම මොහොතකම හිතට අර දුකක් වේදනාවක් නැති හිත නිවන. ඒ වගේම තමයි කනට මිහිරි සත්‍යවාදී අර්ථවත් යමක් ගන්න පුළුවන් අවබෝධයේ පිණිස හේතු වන කාරණා තමයි නිරන්තරයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ තුලින් උන්වහන්සේ ඇත්තටම ලෝකයාට පෙන්වුවා මනස ශක්තිමත් අයගේ වචන වලින් මොනතරම් දෙයක් සිද්ධ කරන්න පුළුවන්ද කියලා. කොච්චර වචන හොඳ වුණත් කරන්නේ ඒ අය ආදර්ශකයන් බවට පත් වෙලා නැත්තම්. ඇත්තටම බාහිර අයට දැනෙන්න ඕනි මෙයා මොනතරම් ශක්තිමත් උසස් චරිතයක්ද කියලා. ඒ sannivedana කාර්යයට වචන විතරක් නෙවෙයි බලපාන. එයාගේ හැසිරීම පවා බලපාන. දැන් ඇත්තටම වචනයෙන් කියන්නේ නැති ඒ කියන්නේ ශරීරය වලින් සමහර ඉරියව් වලින් පවා sannivedanaya කරන්න පුළුවන්. දැන් දරුවෙක් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට කතා කරනකොට යම්කිසි කාර්යයක ඒ අම්මා තාත්තා හිටියත් ඒ දරුවට පොඩි වෙලාවක් අවධානය දීලා කතා කරන්න ඕනේ. දැන් ඒක තමයි ඉතා වැදගත් වන්නේ. දරුවෝ කුඩා කාලේ ඉඳලම අම්මා තාත්තට ගොඩක් දේවල් කියනවා. ඒක අර පුත්තා වස්තු මනුස්සානම් කියන විදිහට අම්මා තාත්තට දෙමව්පියන්ට ඉන්න හොඳම වස්තුව තමයි දරුවෝ කියන්නේ. ඒ නිසා ඒ දරුවන්ට ඇහුම්කන් දෙන්න ඕනේ. එතකොට තමයි දරුවෝ දෙමව්පියෝ සමග ඉතාමත්ම සමීප වෙන්නේ. දෙමව්පියෝ දුරස් වුණොත් ඒ දරුවන් Tamanට කියන්න තියෙන දේවල් වෙන අයට ප්‍රකාශ කරන්න පුළුවන්. එතකොට තමයි ඔය ප්‍රශ්න ගැටලු වෙන්නේ. ඒ නිසා ඒක ඉතාමත් වැදගත් වෙනවා. දරුවාගේ මනස තේරුම් ගන්නට ඒ අය නිර්මාණශීලී. ඒ නිසා තමයි ඒගොල්ලෝ විවිධ විදියට දේවල් කියන්නේ, කතා කරන්නේ. දැන් පාසලකුණත් සමහර දරුවෝ විවිධ දේවල් කියනවා. සමහරට ගුරුවරුන්ට වඩා එයා දක්ෂ විදියට කතා කරනවා වෙන්න පුළුවන් සමහර දේවල් වලින්. ඒ කියන්නේ නිර්මාණශීලී. එතකොට ඒ අයට ඒ විභවයේ මතු කරන්න අවස්ථාව දෙන්න ඕනේ. තරවටු කරොත් එයාට පීඩාවක් ගෙන දුන්නොත් ඇත්තටම ඒ දරුවන්ගේ ආකල්ප සංවර්ධනය අඩු වෙනවා. පෞරුෂත්වයට හානි වෙනවා. මේ නිසා ඒ අයට කියන්න ඉඩ දෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ඒ හැම මොහොතකම ඔය කතාවක් පැවැත්වුවත් දරුවෝ මුල් වෙලා ගොඩක් දේවල් ඒගොල්ලෝ ඉදිරිපත් කරනකොට ඒගොල්ලොන්ට අර හානියක් නොවන විදිහට අගය කරන්න ඕනේ. වටිනාකම් කියලා දෙන්න. තව පුළුවන් කියලා හැම වෙලේම එයාට ආදර්ශයක් පෙන්වන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි සම්බන්ධතාවවලදී ඉතාමත් වැදගත් වෙනවා ඔය සැමියා බිරිඳ කියන සංකල්ප. එතකොට ඒ දෙන්න ගත්තාම කාන්තාව පිරිමියා කියන්නේ ඇත්තටම දෙන්නෙක්නේ. එතකොට කාන්තාව සාමාන්‍ය ටිකක් වැඩියෙන් කතා කරනවා කියනවා. ඒගොල්ලොන්ට කුඩා දෙයක් වුණත් ඒක විශාල වශයෙන් ඒක කතා කරන්න ඕනි කියනවා. එතකොට ඒ පිරිමියා වුණත් තේරුම් ගන්න ඕනේ ඒ ස්වභාවයක්. ඒ කියන්නේ ඒ කතාව වැඩි කියන එක නෙවෙයි එතන කියන්නේ ඒක ඒගොල්ලෝ ජීවිද්‍යාත්මක ස්වභාවයක්. පිරිමි අඩුවෙන් සමහර අය කතා කරනවා ඒකත් ජීවිද්‍යාත්මක ස්වභාවයක්. ඉතින් ඒවට ගැටුම් ඇති කරගන්න නැතුව ඒක අවබෝධයෙන් තේරුම් ගන්න ඕනේ. හැම මොහොතකම අනිත් අය තේරුම් අරන් ජීවත් වෙන්න උත්සාහ කරනකොට ඒ මානව සම්බන්ධතා යහපත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ සඳහා මේ දහම් සිතුවිල්ලත් හැම දිනාටම ඒකාන්ත වශයෙන්ම හේතු වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.